ඇයි කියලා අහන්න එපා. කොල්ලෙක්ගේ මැද කියලා නියපොත්ත නැත්තම් උගේ. මූ වගේ. කවරේ මේ වර යන්න. අද අපි කතා කරන්න යන්නේ මේ කොහමද පුමා එකටයි ඇඩිඩාස් එකටයි නම් හැදුනේ කියලා. හරිද? සහෝදරයෝ දෙන්නෙක්ට එකම පවුලේ ඇඩෝල්ෆ් ඩස්ලා කියලායි රුඩෝල්ෆ් ඩස්ලා කියලායි. හරිද? රුඩෝල්ෆ් ඩස්ලා. ඩේටත් ඉවර වෙලා උඹලට අතල් දෙන්න ගිහිල්ලා ඒ හින්දා මම කියන්න ඉතින්. ඇඩෝල්ෆ් ඩස්ලා. එතකොට මේ ඒ දෙන්න ඇවිල්ලා ඉංජිනේරුවෝ නෙමෙයි. උන් දෙන්න නිකන් සහෝදරයෝ දෙන්නෙක්. එතකොට ඇඩෝල්ෆ් ඩස්ලා කියන කෙනාට මේ ආසාව තිබ්බා සපත්තු හදන්න. ඊට පස්සේ ඩයල් එක මේ තමන්ගේ අම්මගේ මේ මොකද්ද බං ඒවට ලොන්ඩ්‍රි නේ ලොන්ඩ්‍රි මේ ලොන්ඩ්‍රි නෙමෙයි ලොන්ඩ්‍රි එකේ මේ පටන් ගත්තා සපත්තු හදන්න. නෑ උඹට නෙමෙයි මං කියන්නේ මේක හිටපුවම උඹට TikTok තරුවක් වෙන්න පුළුවන් කෙලින්ම. ඔව් TikTok තරුව. එතකොට අර පටන් ගත්ත ගමන් ඒවට නම දැම්මේ නෑ Nike කියලා. Nike නෙමෙයි Adidas. හරිද? Nike කියන්නේ Adidas කියන්නේ දෙකක්. මේ සපත්තු අපි කතා කරන්නේ මේ Adidas ගැන. එතකොට මෙයා කරගෙන යද්දි මෙයාට සපෝට් එක දුන්නා ඔගේ සහෝදරයා මේ කවුද බං? රුඩෝල්ෆ් සපෝට් එක දුන්නා. ඊට පස්සේ කොහොම හරි ඔන්න ඔය ලෝකේ කියන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේ. එතකොට ඒ කාලේ මේ ඒගොල්ලෝ හිතුවට වැඩිය දැන් සපත් දෙක හදන කෙනෙක් හැම ලේසි නෑනේ. මුලින්ම එක්ස්පෙරිමන්ට් විදියට කරගෙන ගියා. මේ බලන්න අපි දාගෙන ඉන්න ඇඩිඩාස් සපත් අපි දැන් වලට පෙන්වන්න. මොකද මේ ඒ කියන්නේ සල්ලි තියෙන රිච් බගර්ස් වලට විතර ඇඩිඩාස් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. පූමා වගේ ඒවා ඉන්න අපි පෙන්වන්න. එහෙනම් මෙහෙ වරෙන් ඔබේ දෙක පෙන්වන්න. මේ දෙක සාමාන්‍ය ඒගොල්ලෝ ලංකාවෙන් ගන්න නම් 10000ක් විතර වෙනවා. ඊට පස්සේ මේ දෙක නම් පිටකොපුවෙන් 500 විතර ගත්ත හැකි. කොහොම හරි දෙය ගන්නේ. ඔක්කොටම ගියපු ගාණ බැලුවොත් එහෙම 10500ක් විතර වෙනවා. ඒ කියන්නේ සෑහෙන ගාණක්. එතකොට මුලින්ම සපත්තු දෙකක් හදලා ටික ටික එහෙම කරගෙන යද්දී යාට උරුණා පොඩ්ඩක් අර ලෝකෙම දන්න කියන සපත් දෙකක් හදන්න. එතකොට එයා කරපු දේ තමයි ඒ කාලේ ඔලිම්පික් තිබ්බා. එතකොට ඒ ඔලිම්පික් ඒ කාලේ හැන්ඩල් කරන්නේ ජර්මනිය. ඒ කියන්නේ හිට්ලර් හිටපු කාලේ. එතකොට දෙවන ලෝක යුද්ධ කාලේ. හිට්ලර් හිටියේ දෙවන ලෝක යුද්ධේ අපි ඉතිහාසය දන්නවා. මේ එතකොට ඌ කරපු දේ තමයි ඔලිම්පික් එකක් අල්ලගෙන ඒකේ හිටියා කළු එකෙක් මේ උන්ට නිග කියලා නේ බා. නිග කෙනෙක් දුවන නිග කෙනෙක්ට ඌ සපත්තු දෙකක් දීලා කිව්වා මේ දෙක දාගෙන දුවන්නානේ ඔයාට හයියෙන් දුවන්න පුළුවන්. ඔයා දිනයි කියලා. ඔලෙපෙටි ගඳයි නේ බා. ඔව්. ඊට පස්සේ ඌ මේ කොහොම හරි දින්නා. හරිද? නිග දින්නා ඌට නොබෙල් දෙන්නේ නෑනේ ඔලිම්පික් වල. ඔලිම්පික් වල දෙන්නේ මොනවද බා? ගෝල්ඩ් මෙඩල් නේ. ගෝල්ඩ් මෙඩල් මේ ඌට 4ක් දිනාගත්ත ඌ එකෙන්. ඊට පස්සේ දැන් ඒ කොහොම හරි දුවන තරගකින් නිදින්නේ. එතකොට දිව්වේ අරුගේ සපත්තු දාලා. ඒ හින්දා ඌගේ සපත්තු දෙක එක රයින් ප්‍රසිද්ධ වුණා ලෝකෙ පුරා. එතකොට කොහොම හරි මේ ඉතුරු ටික මතකද මට? කට් කරමු. ඈ? ඔලිම්පික් කම්බුණා දින්න. සපත්තු ඔලිම්පික් කම්බුණා? හරි. උත් මේ හරියට කියමු මේ ආතල් නෙමෙයි. මෙඩල් 4ක් කම්බුණා. එහෙමයි සීන් එක ඔය තන මේ දෙවන සහෝදරයා අංක 2 රුඩෝල්ෆ් මේ ඩයල් එක කොහොම හරි නාසි යුද්ධයට යනවා. යුද්ධයට බැඳෙනවා. ඊට පස්සේ කොහොම හරි ඌව සැකබෙල අත්අඩංගුවටත් ගන්නවා. අර නිකන් සැකකාර SS සමුදාවේ ඩයල් එක මෙහෙමයි කියලා. ඊට පස්සේ ඔන්න ඔය කාලේ කොහොම හරි ඒ දෙන්න අතර, ඒ කියන්නේ සහෝදරයෝ දෙන්න අතර තියෙන බැඳීම ට්‍රස්ට් එක කියන දේ නැති වෙලා යනවා. මුලින්ම නම් ඒ දෙන්න එකතු වෙලා තමයි බිස්නස් එහෙම කරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සපත්තු ඇඩිඩාස් සපත්තු බිස්නස් එක ඒගොල්ලෝ දෙන්න එකතු වෙලා තමයි කරේ. මාකටිං පැත්තේ එහෙම ගොඩක්ම බලාගත්තේ මේ රුඩෝල්ෆ් හිට්ලර් කියන හිට්ලර් නෙමෙයි මොකද්ද ඇඩෝල්ෆ් ඩස්ලර් අනිත් එක යකෝ නම් දෙකෝනේ බං දාන්න මේකට නැත්තම් බෑනේ. ඌ තමයි මේ කොහොම හරි මාකටිං පැත්ත බලාගත්තේ. එතකොට දැන් ඌ දෙන්න තරහ වුණානේ. එතකොට අරූ ගියා වෙනම පාරක රුඩෝල්ෆ්. ඊට පස්සේ ඇඩෝල්ෆ් ගියා මේ වෙනම පාරක. ඇඩෝල්ෆ්ගේ කොහොම සපත්තු පැත්තේ. ඊට පස්සේ ඇඩෝල්ෆ් කියන කෙනා මුලින්ම යාගේ සපත්තු කම්පැනියට ආදි කියලා දැම්මා. ඒ කියන්නේ මගේ නම නේවා. ආදි මේ ලස්සන නම. මේ ආදි කියලා දාලා ඊට පස්සේ ආදි කියන්නේ මෙහෙම මේ ආදි කාලීන එහෙම මුකුත් නෙමෙයි. ADI කියලා දැම්මා. ඊට පස්සේ ඒක නිකන් කැත හින්දා ඒකට DAS කියලා කෝ අම්මට සී. අම්මට ඒක මරු නේ බා. ඔඩ ලස්සනයි බා එහෙම. කම් දැන් දෙන්න තරහින්ද රුඩෝල්ෆ් ගියා වෙනම් පැත්තක. එයා ගියේ ටී-ෂර්ට් පැත්තට. හරිද?
ටීෂර්ට් පැත්තටයි එයත් ගියා සපත්තු තියෙනවනේ බම් පූමා කියලා. තියෙනවද? මන් දන්නේ දන්නේ අපි දන්නේ කොහොම හරි පූමා කියලා ටීෂර්ට් නම් තියෙන බ්‍රෑන්ඩ් එක. හරිද? කොහොම හරි මුලින්ම එයා පූමා කියලා දැම්මේ නැහැ. මුලින්ම එයා රූඩි කියලා තමයි දැන් එයාගේ නම රුඩෝල්ෆ් නේ. ඒ නිසා එයා රූඩි කියලා තමයි එයාගේ මුලින්ම බ්‍රෑන්ඩ් එකට නම දැම්මේ. ඊට පස්සේ එයා හිතුවා දැන් අර රූඩි කියන එක නිකන් අර නිකන් අන්කොමන් නිකන් කැත්තයි එනම හරිද? කවුරුත් ඒ කියන්නේ ගණන් ගන්න නැහැ. ඒ නිසා එයා ඒකට මේ පූමා කියලා පසු කාලීනව නෑම දැම්ම. මොකද අර පූමා කියලා සතෙකුත් ඉන්නවා මේ සත්තු ලස්සනයි පූමා කියලා නම් තියෙන. ඒ හින්දා එයා පූමා කියලා දැම්ම. අර එකකින් පොඩ්ඩක් චිල් එකක් එනවනේ අර මේ බ්‍රෑන්ඩ් නේම් එකකට. ඒ නිසා ඔබ ඒවා දාපන් පොඩ්ඩක්. වීඩියෝ එකත් ගොබ නැතිව ඔය විදිහට තමයි අර එකම පවුලේ සහෝදරයෝ දෙන්නෙක් වෙන් වෙලා අර මේ ලෝකෙම දන්න පට්ටම බ්‍රෑන්ඩ් එකක් හැදුවේ. ඉතින් එහෙම තමයි ජීවිත කතා තියෙනවා. ඒවා ජීවිතං අනියතං මරණං ප්‍රේමණීයං වගේ තමයි ඒක. මේ දැන් ඊළඟට ඔයාලට මොකක්ද ඕනේ? කියන්නේ මොකේ නම හැදුන හැටිද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. අපි ගිහින් එන්න.